ඉතින් මම තමයි දුලාෂ් බ්‍රෝ අද මම කතා කරන්න යන්නේ මේ මාසේ නෙමෙයි ඉදිරි මාසවල දෙන්න තියෙන වෝරි බනි බණ්ඩල් එක ගැන අපිට ආයෙමත් රිටර්න් වෙනවා. දැන් අපි බලමු ඒ බනි බණ්ඩල් එක රිටර්න් වෙන්නේ කොහොමද කියලා. දැන් මම මේ AI mod එක දාගෙන ඉන්නේ. ඕගොල්ලෝ Google එකට ගියාට පස්සේ මෙහෙම search bar එකට උඩින් මේ AI mod කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරපු ගමන් තමයි මෙන්න මේක එන්නේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ සිංහල කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට සිංහලෙන් උත්තර දෙනවා. ඊට පස්සේ ඔයාලා ගහ ගන්න ඕන මම free fire ගහනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ උත්තරයක් එනවා. ඊට පස්සේ තමයි අපි අහගන්න ඕන මේ ඔයා දන්නවද මේ ළඟදී එන්න තියෙන බනි බණ්ඩල් එක ගැන. ඔව් ඊට පස්සේ අපිට කියලා තියෙනවා ඔව් බනි බණ්ඩල් එක ගැන ලොකු කතාවක් මේ දවස්වල free fire players-ලා අතරේ යනවා. විශේෂයෙන්ම galactic බනි බණ්ඩල් එක සහ පරණ බනි බණ්ඩල් එක නැවතත් එක ගැන ලීක්ස් කිහිපයක් තියෙනවා. galactic bundle ring event එක අලුත්ම තොරතුරු අනුව galactic බනි බණ්ඩල් එක විශේෂ ring event එකක් හරහා නැවත ලැබෙන්න ඉඩ තියෙනවා. මෙහිදී ඩයමන්ඩ් වියදම් කරලා ස්පින් කරන්න වෙනවා. බනි බණ්ඩල් රිටර්න්. ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ පින්ක් බනි හෝ වෝරි බනි වගේ පරණ බණ්ඩල් කිහිපයක් ඉදිරි මාසවලදී විශේෂයෙන්ම ඊස්ටර් කාලයේ ආසන්නව නැවත ගේම් එකට එන ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ බනිල එන්න ඉහළ සම්භාවිතාවක් තියෙනවා තමයි මේක කියන්නේ. ඩෝජෝ බනි ඉවෙන්ට් එක සර්වර් වල ඩෝජෝ බනි නමින් කුඩා ඉවෙන්ට් එකක් හරහා පොඩි මිෂන් සම්පූර්ණ කරලා රිවෝඩ්ස් ගන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් අපිට ඕන බනි අයිටම්ස් මොනවද කියලා දැනගන්නනේ. දැන් අපිට එන්නේ මේ ගරින එකේ Facebook එකට යන්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ අපිට කොහොමවත් බනි බණ්ඩල් එක රිටර්න් කරනවා මේ ඊළඟ මාස ටික ඇතුළත කොහොම හරි ෂුවර් ෂොට් රිටර්න් කරනවා. දැන් මේකෙන් හදිනවා ඔයාට මේ බනි බණ්ඩල් එක ගන්න ඩයමන්ඩ් කීයක් විතර යයිද කියලා දැනගන්න ඕනද? ස්පින් කරන විදිහ දැනගන්න ඕනද? අපි ඒකට දෙන්න ඕන ඔව් කියලා. දැන් අපි මෙන්න මේ විදිහට ඔව් කියලා දෙමු. නියමයි. සාමාන්‍යයෙන් මේ වගේ මේක අපිට උත්තර දෙනවා. රින් ඉවෙන්ට් එකක් බණ්ඩල් එක ගන්න ඩයමන්ඩ් 1000 2000 අතර ප්‍රමාණයක් යන්න පුළුවන්. ඔයාගේ වාසනාව අනුව ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට ඩයමන්ඩ් 1000ක් 2000ක් යන්නත් පුළුවන්. 3000ක් විතරත් යන්න පුළුවන්. ඒක අපේ ලක් එක තිබ්බොත් විතරයි. ලක් රොයල් කාලේ ඉවෙන්ට් එක ආපු ගමන්ම ස්පින් කරන්නේ නැතුව දවස් 2-3ක් ඉඳලා ස්පින් කරලා බලන්න. සමහර වෙලාවට එතකොට වාසනාව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඔය බනි බණ්ඩල් එක එනවනේ. ඒ බනි බණ්ඩල් එක ආවට පස්සේ පැය 48කට විතර පස්සේ ඕගොල්ලෝ ස්පින් කරන්නේ. එතකොට ලක් එක වැඩි කියලා තමයි මේ කියන්නේ. සිංගල් ස්පින්. ඒ කියන්නේ 10+1 ස්පින්. එකපාරක් ඩයමන්ඩ් 10කට ස්පින් කරන්න. ඒ කියන්නේ මේ 10ක් ස්පින් කරලා එකක් ස්පින් කරනවා. ආයි 10 එකයි 1 එකයි 10 එකයි 1 එකයි. අන්න එහෙම ස්පින් කරන්න තියෙනවා. ඊට පස්සේ කියනවා බණ්ඩල් එක කෙලින්ම වැටුනේ නැත්නම් ස්පින් කරද්දී යුනිවර්සල් රින් ටෝකන් එකතු කරලා බණ්ඩල් එක එක්ස්චේන්ජ් කරගන්න අපතේ යවන්න එපා. ඒ කියන්නේ මේවා ඩයමන්ඩ් ටික නාස්ති කරගන්නේ නැතුව අපිට ටෝකන් වලට මේ එක්ස්චේන්ජ් කරගන්න කියලා තමයි මේක කියන්නේ. ක්ලියර් කැච් මේ සෙටින්ග්ස් වල තියෙනවා ක්ලියර් කැච් කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලියර් කැච් පාරක් දාලා ස්පින් කරලා බලන්න. ඕගොල්ලෝ දන්නවනේ මේ ලක් එක වැඩි මාංකේ 7 කියලා. ඒ හින්දා ඕගොල්ලෝ ක්ලියර් කැච් එක 7 පාරක් දීලා කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ අපිට එනවා අපේ සුපිරි බනි බණ්ඩල් එක. ඊට පස්සේ දැනට ඔයා ගාව ඩයමන්ඩ් කීයක් විතර තියෙනවද මේ දවස්වල නේද? ඒවා ඉතින් අපිට වැඩක් නැහැ. දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන මේ දුලාජ් බ්‍රෝව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තමයි ඕන. දැන් ඉතින් ගායස් මේ වගේ
channel එක තමයි තියෙන්නේ. හොඳේ තාම 172යි subscribersලා. මේ වගේ වීඩියෝ වෙන කවුරුත් දාන්නේ නැහැ. හොඳේ. මගෙම විතරයි බලා ගන්න පුළුවන්. ඒ හින්දා දුලාජ් බ්‍රෝව subscribe කරලා තියාගන්න. මේ ඔක්කොම මේ දාලා තියෙන්නේ. මම දැන් වෙන account එකකින් සෙල්ලම් කරන්නේ. මේ මගේ ඒ කාලේ තිබ්බ bot account තියෙන්නේ මේ ෆොටෝ දාලා තියෙන්නේ මේ ඔක්කොම bot account. එහෙනම් දුලාජ් බ්‍රෝ අදට යනවා. Goodbye.